හෙලෝ එවරිවන්. ඉතින් කොහොමද ඔයාලට මොන ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ බොයිස්ලට යූස් කරන්න පුළුවන් හද ෂැම්පූ එකක් ගැන. එකක් නෙවෙයි ගොඩක්ම තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න අද මම මේ කියන වීඩියෝ එක බොයිස්ලට විතරක්ම නෙමෙයි. බොයිස්ලගේ ආදරණීය ගර්ල්ෆ්‍රෙන්ඩ්ට, වයිෆ්ට, අක්කට, නංගිට ඕනි කෙනෙක්ට මේක අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොයිස්ලා එයාලගේ කොණ්ඩේ ගැන සැලකිලිමත් නැහැ නේද? ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ආදරණීයන්ට රෙකමන්ඩඩ් ෂැම්පූ එකක් තෑගි වශයෙන් හරි දෙන්න. එතකොට හරි එයාලා මේක පාවිච්චි කරයි නේද? ඉතින් අපේ පිරිමි ළමයි ටික තාමත් ගෙදර තියෙන ඕනම ෂැම්පූ එකකින් නේද කොණ්ඩේ හොදන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාටමයි. පිරිමි ළමයින්ගේ විතරක් නෙමෙයි ගැහැණු ළමයින්ගේ වුණත් හිස් කබල ගොඩක් වෙලාවට තෙල් සහිතයි. ඒ වගේම දාඩිය දානවත් වැඩි. ඒ නිසා හරිම ෂැම්පූ එක තෝරගන්න එක ගොඩක් වැදගත්. ඔයාට තියෙන ඔයිලි ස්කැල්ප් එකක් නම් ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස් ෂැම්පූ චාකෝල් එක ගොඩක් වැදගත්. මේකේ තියෙන චාකෝල් එක්ස්ට්‍රැක්ට් එක ඔයිල්, ඩර්ට් සහ ස්වෙට් ඩීප් ක්ලෙන්ස් කරලා ස්කැල්ප් එක ෆ්‍රෙෂ් කරනවා. ජිම් යන අයට නම් ගොඩක්ම පර්ෆෙක්ට්. ඔයාට තියෙන ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්නයක් නම්, ඒ කියන්නේ ඉස්සරි ප්‍රශ්නයක් නම් head and shoulders men cool menthol shampoo එක perfect. මේකේ dandruff control කරනවා වගේම menthol cooling effect එකක් දෙන නිසා නෑවට පස්සේ super fresh feeling එකක් දැනෙනවා. daily use එකට simple shampoo එකක් නම් හොයන්නේ Sunsilk black shine shampoo එක highly recommend කරනවා. affordable shampoo එකක් hair smooth කරලා dry look එක නැති කරලා healthy shine එකක් දෙනවා. ඔයා හොයන්නේ natural herbal option එකක්ද? එහෙනම් කොහොඹ herbal shampoo neem එක ගොඩක්ම හොඳයි. neem නැත්තම් කොහොඹ extract එක තියෙන නිසා scalp එක clean කරලා dandruff reduce කරන්න help කරනවා. chemicals අඩු නිසා ගොඩක්ම හොඳයි. කොහොම වුණත් හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඒක තමයි සතියට 2-3 පාරකට වඩා ෂැම්පූ යූස් කරන්න එපා. කන්ඩිෂනර් එකක් යූස් කරනවා නම් ගොඩක්ම හොඳයි. සිම්පල් චේන්ජ් එකක්. හැබැයි රිසල්ට් එක බිග් ඩිෆරන්ස් එකක්. ඉතින් මේ වගේ ටිප්ස් දැනගන්න ඩ්‍රීම් ක්‍රාෆ්ට් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් යන්න.